ළමයි අද අපේ කී පොයින්ට් එකේ තුන්වෙනි දවස. අද අපි කතා කරනවා හරි ලස්සන ප්‍රසිද්ධ මාතෘකාවක් ගැන. මේ ප්‍රසිද්ධ මාතෘකාව මොකක්ද? එක්සෑම් එකට නම් මේක අනිවාර්යෙන් එනවාමයි. වෙළඳපොළ ඛණ්ඩනය. ඔය අහලා ඇති, ඔය ඉගෙනගෙන ඇති. මෙන්න මෙහෙම මේ වෙළඳපොළ ඛණ්ඩනය අපි ලේසියෙන් මතක තියාගමු. මොකද මේ කොටස නම් මගේ අරගෙන ඔයා එක්සෑම් එකට යන්න නම් හොඳම නෑ. එහෙනම් අපි ගිහින් බලමු මොකක්ද වෙළඳපොළ ඛණ්ඩනය කියන්නේ කියලා. අපි වෙළඳපොළ ඛණ්ඩනය මෙන්න මෙහෙම මතක තියාගමු. මම ඔයාට චූටි දෙයක් කියන්නම්. ඔයා හිතන්න එක තැනක බෝල 100ක් තියෙනවා. මේ බෝල එක එක පාටයි. ඒ බෝල රතු පාටයි, කොළ පාටයි, සුදු පාටයි, කහ පාටයි ඔය විදිහට වර්ග පාට ගොඩක් තියෙනවා. ඔය 100 දැන් අරගෙන අපි වෙන වෙන විදිහට වෙන් කරා. රතු පාට බෝල වෙනම, සුදු පාට බෝල වෙනම, කහ පාට බෝල වෙනම, කොළ පාට බෝල වෙනම කියලා අපි වෙන් කරනවා. ඔන්න ඔය වගේ දෙයක් තමයි ළමයි මේ වෙළඳපොළ ඛණ්ඩනයේත් කරන්නේ. ඒ කිව්වේ මොකක්ද? චුට්ටක් තේරුන්නේ නේද? එන්න එහෙනම් මෙන්න මේක අහගන්න. වෙළඳපොළ ඛණ්ඩනය කියන්නේ ළමයි විෂම ගති ලක්ෂණ තියෙන වෙළඳපොළක් සමජාතීය ගති ලක්ෂණ වලින් තියෙන කොටස් වලට වෙන් කරනවා. අන්න ඒකට තමයි සරලව අපි වෙළඳපොළ ඛණ්ඩනය කියලා කියන්නේ. වෙළඳපොළ ළමයි එකම විදිහට තියෙන්නේ නැහැ. වෙළඳපොළ විවිධයිනේ. වෙළඳපොළ විෂමයි. ඒ කියන්නේ විවිධ විදිහට තමයි තියෙන්නේ. අපි වෙළඳපොළ එක වගේ දේවල් වලට වෙන් කරනවා. ඒක තමයි අපි කියන්නේ සමජාතීය කොටස් වලට අපි ඒක වර්ග කරනවා, වෙන් කරනවා, කොටස් කරනවා. අනේකට තමයි අපි කියන්නේ වෙළඳපොළ ඛණ්ඩනය කියලා. මේ වෙළඳපොළ ඛණ්ඩනයේට පදනම් තියෙනවා. සාමාන්‍යයෙන් අපි කතා කරනවා ප්‍රධාන විදිහට පදනම් 3ක්. ඒ වගේම අපි කතා කරන පදනම් 4ක්. මොනවාද මේ පදනම් 4? ප්‍රධානම 3 තමයි භූගෝලීය සාධක, මනෝවිද්‍යාත්මක සාධක, ප්‍රජා විද්‍යාත්මක සාධක. ඊට අමතරව අපි කතා කරනවා චර්යාත්මක සාධක. ඔය කියන සාධක 4 එකතු වෙලා ළමයි අපි මේ විෂම වෙළඳපොළ සමජාතීය කොටස් වලට කඩනවා. අපි ඒකට කියනවා වෙළඳපොළ ඛණ්ඩනය කියලා. අපි දැන් කතා කරා වෙළඳපොළ ඛණ්ඩනය කියන්නේ මොකක්ද? වෙළඳපොළට පදනම් වෙන සාධක. අපි මේක හරි ඉක්මනට කතා කරා නේ ළමයි. හරි ඊසි තැන්. හැබැයි මාර වැදගත් තැන්. ඔයාට ලකුණු ගන්න පුළුවන් තැන්. ඒක හොඳට මතක තියාගන්න. මේවා හරි ලේසියෙන් කතා කරාට මේවා ගොඩක් වටින තැන්. ඒක හොඳට මතක තියාගන්න. අපි එහෙනම් දැන් බලමු සඵලදායී වෙළඳපොළ ඛණ්ඩනයක් කියන්නේ මොකක්ද? සඵලදායී වෙළඳපොළ ඛණ්ඩනයක්කට තියෙන්න ඕනේ දේවල් මොනවාද කියලා තමයි දැන් අපි බලන්නේ. සඵලදායී වෙළඳපොළ ඛණ්ඩනයකට ළමයි විශේෂ ලක්ෂණ තියෙන්න ඕනේ. නැතුව නිකන් ඔහෙන් මෙහෙන් යන්නේවා සඵලදායී වෙළඳපොළ ඛණ්ඩනයක් වෙන්නේ නැහැ. හරිද? සඵලදායී වෙළඳපොළ ඛණ්ඩනයක් මාර ලස්සනයි. මොනවාද මේකේ ලස්සන වෙන්න තියෙන දේවල්? සඵලදායී වෙළඳපොළ ඛණ්ඩනයක් ළමයි අනිවාර්යයෙන්ම මනින්න පුළුවන් වෙන්න ඕනේ. මනින්න පුළුවන් වෙන්න ඕනේ. ඔයා හිතන්න මං යාළු වෙලා ඉන්න පිරිමිණමයා. මං එයා දිහා බලනවා සඵලදායී වෙළඳපොළ ඛණ්ඩනයක් විදියට. මට එයා මනින්න පුළුවන් ද අනිත් අයත් එක්ක. ඔව් එයා චුට්ටක් අනිත් අයට වඩා හොඳයි. අන්න මං එයාව මනිනවා. මැනිය හැකි වෙන්න ඕනේ. සඵලදායී වෙළඳපොළ ඛණ්ඩනය මං යාළු වෙලා ඉන්න පිරිමිණමයා වගේ නම් එයා මැනිය හැකි බවක් තියෙන්න ඕනේ ළමයි. එයාගේ ප්‍රමාණවත් බවක් තියෙනවා. නිකන් ආච්චි කෙනෙක් 100 කෙනෙක් වෙලා හරියන්නේ නැහැ. එක වසර ළමෙක් වෙලා හරියන්නේ නේ. එයා චුට්ටක් ප්‍රමාණවත් බවක් තියෙනවා. නිකන් අර ඉසඟවල වගේ පාරට ගියත් පේන්නේ ඒ වගේ කෙනෙක් වැඩක් තියෙනවද? නැහැ. එහෙම නෙවෙයි චුට්ටක් ඉන්න ඕනේ. ලස්සනට ඉන්න ඕනේ. ඒ වගේ වෙන්න ඕනේ. ඒ වගේම ළඟාවීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ළඟාවිය හැකි බව. නැතුව නිකන් එයා දැන් මැරිච් කෙනෙක් නම් වැඩක් තියනවද? නැහැ. එහෙනම් වැඩක් නැහැ. මොකද ළඟාවීමේ හැකියාවක් තියෙනවනේ නේද? වෙන් කරලා හඳුනා ගන්නත් ඕනේ. මොකක්ද වෙන් කරලා හඳුනා ගන්නවා කියන්නේ? නිකන් අනිත් අයට වඩා හොඳ විදිහට මට එයාව පේන්න ඕනේ. අන්න. එයා මෙයාට වඩා කොච්චර හොඳද? අන්න එහෙම. වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. අර ඉන්නේ එයා. අර ඉන්නේ මෙයා. 1000ක් අස්සෙන් වුණත් එයා පේනවා නම් අන්න වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මට නිකන් අඳුර ගන්නවත් බැරි නම් කොහේ හරි ගියාම වැඩක් තියනවද? නැහැ. ඒ වගේ. ක්‍රියාත්මක කළ හැකි බව. අනිත් එක එයත් එක්ක යාළු වෙන්න අපේ ගෙදරින් කැමති වෙන්නත් ඕනේ. අන්න ඒකත් තියෙන්න ඕනේ. අන්න එහෙනම් පිරිමි ළමෙක් හරි ගෑල් ළමෙක් හරි යාළු කරගන්නවා නම්
ඔන්න ඔය හේතු ටික ඒ විදිහෙනම් බලන්න ඕනේ. ඒ වගේ තමයි ළමයි වෙළඳපොළ ඛණ්ඩනය. කොයි වගේද? ගෑල් ළමෙක් හරි පිරිමි ළමෙක් හරි එක යාළු වෙනවා වගේ තමයි. මොනවාද? මනින්න පුළුවන් වෙන්න ඕනේ. එයා ප්‍රමාණවත් වෙන්න ඕනේ. ඊට පස්සේ ළඟා කර ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ක්‍රියාත්මක කර ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ නේ. ඒ වගේ දේවල් සඵලදායී වෙළඳපොළ ඛණ්ඩනය එකක් තියෙනවා. එහෙනම් ඔයා ඔය විදිහට වෙළඳපොළ ඛණ්ඩනයේ සඵලදායී වෙන්න ඕන ගුණාංග මතක තියාගන්න. අද කී පොයින්ට් එකේ මොකක් හරි වරි ප්‍රශ්නයක් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාලා තියන්න. ඔයාට මතක් කරනවා අපේ WhatsApp group එකත් එකතු වෙන්න. ඒ වගේම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. Telegram channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාට ඕන උදව්වක් එකකින් අරගන්න පුළුවන්. ඕන ප්‍රශ්නයකට උත්තර අහගන්න පුළුවන්. ඒ හැමදේම ඔයාට දීලා තියෙනවා. ඉතින් ඇවිත් බලන්න. එහෙනම් අපි අපේ කී පොයින්ට් එක අදට ඉවර කරනවා. ඊළඟ දවසේ ආයෙ හම්බ වෙමු.